sobe, no baile é pressão. Mina linda, perigosa. හෙලෝ ළමයි ඩේලි ඩෝස් විත් භාග්‍යා ඔන්න ලොකු වේඩිය එකක් අරගෙන ආවේ ගොඩ දවසකට පස්සේ. මොකද මේ දවස් ටිකේම මට එක්සෑම් තිබුණා. ඒ නිසා තමයි ඉතින් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණේ. ඉතින් මේ අද යන්නේ කැම්පස් එකට මගේ සෙකන්ඩ් ඉයර් එකේ අන්තිම එක්සෑම් එක ලියන්න. ඉතින් මං හිතුවා අද දවස බ්ලොග් එකක් විදියට අරගෙන එන්න ඕනි කියලා. මම උදේම කැම්පස් එකට ගිහිල්ලා මුලින්ම යන්නේ ලයිබ්‍රරි එකට. මොකද මම ලයිබ්‍රරි එකේ මෙන්න මේ පොත බාර දෙන්න තිබුණා. මට ඊමේල්ස් කීපයක්ම ඇවිල්ලා තිබුණා පොත බාර දෙන්න කියලා. ඉතින් මම එක්සෑම් එකක් ඉවර වෙනකන් හිටියා ඒක බාර දෙන්න. ඊට පස්සේ මං එහෙමම කැන්ටීන් එකට ගිහිල්ලා මම ගත්තා උළුදු වඩේ දෙකක්. ඒක අරගෙන එහෙම මම යනවා රීඩිමට. එක්සෑම් එක තියෙන්නේ දවල්. ඒ නිසා මම රීඩිමට වෙලා එතකන් පාඩම් කරනවා. ඊට පස්සේ මට එහෙමම එක්සෑම් හෝල් එකට යන්න පුළුවන් නිසා ඉතින් රීඩිමේ හොඳයි කියලා හිතුණා මට පාඩම් කරන්න ලයිබ්‍රරි එකට වඩා. ඒ නිසා තමයි මම රීඩිමට යන්නේ. මොකද මගේ බෑග් එහෙමත් තියලා එතන එන්න පුළුවන් නිසා. මේ ඔන්න මම එක්සෑම් එක ඉවර වෙලා රීඩිමට ගිහිල්ලා දැන් යනවා රයිස් එක හදන්න බඩු ගන්න. අපි බලමු අද මොකද කරන්න කියලා. ඉතින් යාළුවොත් එක්ක යන කලින් මම ඉක්මනට ගිහිල්ලා මෙන්න මේ ෆොටෝස් දෙක අරගෙන ආවා මගේ බෑග් කවර් එක පිටිපස්සට දාන්න. ඊට පස්සේ එහෙමම යාළුවෝ ඉන්නවා කිව්වා සැලෝන් එකේ මම සැලෝන් එකට ගියා. අපි අද එක්සෑම් ඉවර වෙච්ච නිසා පොඩි ස්පෙෂල් දෙයක් ස්පෙෂල්මත් නෙමෙයි ඉතින් අපි රයිස් එකක් හදන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් දැන් අපි යනවා පයින්ම කීල්ස් එකට ගිහිල්ලා බඩු ටික අරගෙන එන්න තමයි හදන්නේ. මේක මං හිතන්නේ තියෙන්නේ මේ හරියට කියන්නේ මැද්දවත්ත කියලා. අපි ඉතින් කීල්ස් එකට ගිහිල්ලා අපිට ඕන කරන බඩු ටික මෙන්න මේ විදියට නෝට් ඩවුන් කරගෙන ගිහිල්ලා අරගෙන ආවා. ඊට පස්සේ අපි ඉතින් ඒ ටික හිමීට හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම තමයි වීඩියෝ කරන්නේන් සහාය දක්වන්නේ. ඉතින් හොඳයි නේද? මේ තියෙන්නේ අපේ ළමයි ටික ඔන්න උයන්න වැඩ පටන් අරගෙන බලන්නකෝ. කැරට් හොරෙකුත් ඉන්නවා. මෙන්න මේ අඹ මාළුව හදලා තිබුණේ දවල්. ඒක මාරම රහයි. මෙන්න මේ හිරුනි තමයි ඒක හැදුවේ. ඉතින් මම කරේ ඒ ඔක්කොම ඉවර වෙනකම්ම තනියම කෑවා. තනියම නෙමෙයි අරගොල්ලොත් කෑවා. යාළුවෝ ටිකක් කෑවා. ඒ වුණාට මම තමයි වැඩිපුරම කෑවේ. ඉතින් ඒක මිසි කරන්න අපරාධනේ. ඒ නිසා ඉතින් මම ඒක කෑවා. හැදි ගන්නවත් තමයි. ඉතින් අපි මෙන්න මේ විදිහට අපේ රයිස් එක හදාගෙන ඉවරයි. අපි ඉතින් කෙහෙල් කොළ දෙකක් කපාගෙන ඇවිල්ලා ඒක මෙන්න මේ විදිහට අපි දාගත්ත. අපිට බිම තියාගන්න බෑ. මොකෝ බෝඩිමේ එච්චර ඉඩ නැහැ බිම තියාගන්න. මේ අපි ඉන්නේ සෙතුමිනීලගේ බෝඩිමේ. ඉතින් A few moments later. හිමීට බෑග් ක්ලාස් එකට ගත්තා ගෙවල් වල යන්න. අපිට ඊට පස්සේ මකුළු උවදුරකුත් තිබුණා. ඒක ඇති ෂෝට් වීඩියෝ එකේ අන්තිමට ඒක බලන්න බලපු නැති කට්ටිය. ඉතින් මේ තමයි අපේ දෙවැනි වසරේ අවසාන දවස. ඉතින් 3rd day එකේදී අපි ඉක්මනට හම්බ වෙමු.